Sinharaja, forest, 5 entrances. අපිට සිංහරාජ වනාන්තරය ගත්තාම මේ ලිසිතියමේ ඒක දිස්ත්‍රික්ක 3ක් ගාලු දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කය කියන තුන එක තමයි පිහිටලා තියෙන්නේ. වටේ තියෙන අපි නගරසේ පොඩි ප්‍රදේශ ගත්තොතින් අපිට කියන්න පුළුවන් මේ පැත්තෙන් අත්වැල් තොට තියෙනවා, මේ පැත්තෙන් නෙළුව තියෙනවා, මේ පැත්තට එනකොට මොරවක තියෙනවා, ඒ වගේම මේ පැත්තෙන් දෙනියාය, එනසාල්වත්ත, මේ පැත්තෙන් සූර්යකන්ද, මේ පල්ලෙහා ඉත්තකන්ද, ඒ වගේම ගිහිල්ලා රක්වාන, ඒ වගේම වැද්දාගලෙන් එහෙම කලවාන කියන ප්‍රදේශات එක්ක තමයි මේ හෙක්ටයාර් 11000ක් වෙන ප්‍රමාණය ලෝක උරුමයක් බවට පත් වෙලා මේ සිංහරාජ අපේ හදවත වගේ තියෙන කැලව තියෙන්නේ. අපි දැන් මෙතන තියෙන්නේ සිංහරාජයේ අපි අඳගත්තු රූප සටහනක් ඔයගොල්ලන්ට පෙන්වන්න. මේක තමයි ලෝක උරුම සිංහරාජයේ නිල් පාටට මාක් කරලා තියෙන හෙක්ටයාර්ස් 11000ක් වෙන. දැන් මේකේ දකුණු සීමාව තමයි මේ ගින්ගඟ යන්නේ යට නෙළුව ඉඳලා මේ දෙනියායෙන් ගොංගල කන්ද දක්වා. ඒ වගේම උතුරු සීමාවේ තියෙන මේ දෙල්ගොඩ ගංගාව තියෙනවා. ඒ වගේම කොස්ගුළුන ගඟ සහ මේ හරියදී කුඩව ගඟ කියලා මේ දෙකත් මෙතෙන්ද එකතු වෙලා මේක කුකුලේ ගඟ රිසර්වායරයකට පස්සේ කළු ගඟට යනවා. එතකොට ඒක තමයි සීමාවල් දෙක. මේකට එන්න තියෙන entrances මේ කලවාණෙන් වැද්දාගලට ඇවිල්ලා වැද්දාගලෙන් මෙතන කුඩව entrance එකට එන්න පුළුවන්. මේකට දොරනෑල්ලේ entrance කියලා තමයි ඇත්ත නම තියෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට තිනියාව පැත්තෙන් ඇවිල්ලා නෙළුවට පොඩ්ඩකට ඉස්සෙල්ලා කොස්මුල්ල ලංකාගම පාරේ ගිහිල්ලා මේ ලංකාගම entrance එකට එන්න පුළුවන්. ඒ වගේම වතුගල entrance එක ඊට පස්සේ පිටදෙනිය entrance එක තියෙනවා. මේ පිටදෙනිය entrance එකට දෙනියාය පැත්තේ ඉඳලත් මෙදේර පිටියනුත් එන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් එක entrance එකක් තියෙනවා කුරුළුගල entrance එක. මේ කුරුළුගල entrance එකේ විශේෂත්වය තමයි මේක එනසල්වත් ඇතුලෙන් යන්නේ. මේක මීටර 900ක විතර උසම entrance එක 900ක් විතර වගේ වෙන මූණ මට්ටමට වඩා. නමුත් මේ වැද්දාගල entrance එක ගත්තොතින් වැද්දාගල entrance එක මීටර 350ක් විතර තියෙන්නේ. ලංකාගම එක මීටර 220ක් 30ක්. ලංකාගම entrance එකෙන් තමයි වැඩිම waterfalls ගානක් එක තැනකම waterfalls 6ක් බලන්න පුළුවන් වෙන්නේ. වැද්දාගල entrance එකේ තමයි ඔයගොල්ලන්ට වැඩිම ලස්සනම කුරුල්ල ගොඩක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම තමයි මේක ගැන විස්තරය. අපි දෙරණැල්ල entrance පිවිසුම කුඩව පිවිසුමට යන ගමන්. මේක තමයි කුඩව ගංගාව පාස් කරන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ක්‍රොස් කරන්න ඉස්සෙල්ලා කියන හන්දිය. මෙතනින් මෙන්න මේ පාරේ ගියොත් ඉන්න ඔයගොල්ලන්ට කොස්ගුලන හරහා මේ උතුරු බෝඩ් එකේ දිගට නැවිදින්න පුළුවන් කුඩව ගංගාවත් ඊළඟට කොස්ගුලන ගංගාවත් එක්ක මෙතනින් පොතු පිටියට යන්න පුළුවන් ලස්සන පාරක් තියෙනවා. කුඩව පාලම ගාව මේ කුඩව ගඟ තමයි කොස්ගුලන ගඟ කියලා ඉහළට යන්නේ. ඒ කියන්නේ සිංහරාජ වනාන්තරේ උතුරු සීමාව හැටියට යන්නේ මේ කුඩව ගඟම තව උඩට ගියාම කොස්ගුලන ගඟ හැටියට. එහෙමනම් මෙතන කුඩව entrance කියලා කියන්නේ සමහර අය මේ ප්‍රවේශයට. මොකද මේ කුඩව පාලමෙන් අපි මේ කුඩව ගම්මානය අතරින් සිංහරාජ entrance එකට යන්න මෙතන ඉඳලා තව කිලෝමීටරයක් විතර යන්න ඕනේ. මේක තමයි කුඩව ගඟ. මේ ගඟ මේ පැත්තේ ඉඳලා මේ සීමාව පැත්තෙන් තමයි කොස්ගුලන ගඟ හැටියට ගලාගෙන ඇවිල්ලා ඊට පස්සේ කුඩව ගඟ හැටියට ගලාගෙන යන්නේ. මේක තමයි උතුරු සීමාව සිංහරාජ වනාන්තරය. මේ දැන් මෙතන තියෙනවා ප්‍රවේශ පත්‍ර කරුළුව මේට යන්න. තව අපිට තියෙන්නේ මීටර 700ක් තමයි යන්න තියෙන්නේ. මෙතන මේ කුඩව හන්දිය මම පෙන්නන්න මේ පුංචි කඩයක් හරිම ලස්සනයි. එයාගේ ආර්ට්ස්. ඔයගොල්ලෝ මේ පැත්තට આવොත් මේ සිංහරාජයට උරුම වෙච්ච ආර්ට්ස් බලලා ඒවා ගන්න. අපි සිංහරාජ දෙරණැල්ල ප්‍රවේශය සිංහරාජ
වැසි වනාන්තරයේ උතුරු සීමාවේ තියෙන දොරනැල්ල කියන ප්‍රවේශයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. දැන් මේක ගොඩාක් කට්ටිය මේ සිංහරාජ මේ ප්‍රවේශයට කියන්නේ එක්ක වැද්දාගල ප්‍රවේශය එහෙම නැත්නම් කුඩව ප්‍රවේශය කියලා. නමුත් මේකේ ඇත්ත නම දොරනැල්ල ප්‍රවේශය. අපි මේ එන්ට්‍රන්ස් එකෙන් එළිය ඇතුළට ගිහිල්ලා බලමු. ඕගොල්ලන්ව එක් කරගෙන යන්නම් චුට්ටක් ඒ දොරනැල්ල මේ ප්‍රවේශයෙන් ඇතුළට වුණාට පස්සේ අපි මේ ඇතුළේ යනකොට අපිට තියෙනවා මෙතන දොළ. අපි ඒ දොළ පොඩ්ඩක් බලමු. අපිට ඒ කාර්ය මණ්ඩලය බොහොම උපකාර කරා ගිහිල්ලා ප්‍රවේශ පත්‍රයක් ගන්න නැතුව ඒක බලන්න යන්න. අපි අද ට්‍රේල් එක කරන්නේ නැහැ. නමුත් අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මෙතන ගිය ගමන් අපිට දොරනැල්ල තියෙනවා. බලන්න සිංහරාජ වැසි වනාන්තරය ඇතුලේ ඔයගොල්ලෝ ඉන්නේ. දැන් ඔයගොල්ලෝ ඉන්නේ මේ දොරනැල්ල. ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ දොරනැල්ල එන්ට්‍රන්ස් එකේ ඉඳලා අපි ඔයගොල්ලන් අමතන්නේ සිංහරාජ ලෝක උරුම වනාන්තරේ. මේක වැද්දාගලින් හරවලා අපි රක්වාන පළවාන පාරේ වැද්දාගලින් හරවලා ඊට පස්සේ කුඩව කියන ගම්මානයට වෙලා ඒ කුඩව ගම්මානේ කුඩව ගඟ පාලමෙන් එගොඩ වෙලා තමයි මේ දොරනැල්ල එන්ට්‍රන්ස් එකට එන්න ඕන. මේකට ගොඩාක් වෙලාවට වැද්දාගල කුඩව එන්ට්‍රන්ස් කියලා ගොඩක් අය කියනවා. එතනින් පටන් ගන්නවා අපි නමුත් අද සිංහරාජ ඇතුළට යන්නේ නැහැ. ලංකාවේ ශ්‍රී ලංකාවේ හදවත වගේ තැනක් තමයි මේ රක්ෂිත වනාන්තරය. හෙක්ටයාර් 11000ක් තියෙනවා. අපි මේක හැමතිස්සෙම රැක ගන්න ඕනේ. අයිබෝවන් ඔයගොල්ලෝ අද ඉන්නේ සිංහරාජ දොරනැල්ල එන්ට්‍රන්ස් එක නේ. ඔව්. ඒකට අපිට මුලාවැල්ල කියන එක තියෙනවා. අපිට මෙතනින් අපි දොරනැල්ල එන්ට්‍රන්ස් එකෙන් ආරම්භ වුණාට පස්සේ මුලාවැල්ල කියන්නේ කඳු මුදුනක්. ඔව්. ඒකට එතෙන්ට යන්න කිලෝමීටර් 4ක විතර වගේ. කිලෝමීටර් 4.1ක්. ඒකට මාර්ග දෙකක් තියෙනවා. කල්මණ්ඩිය 12 හරහා සහ යෝධනවද ගහය. යෝධනවද ගහ. කියන මාර්ගයේ. ඕකේ. එතකොට ඒ පාරවල් දෙක තමයි මේ අපිට මෙතනින් දකින්න තියෙන්නේ. ඔව්. ඊට පස්සේ වතුරා ප්‍රවේශ මාර්ගයේ පරිවේෂණ මධ්‍යස්ථානය දක්වා ප්‍රධාන පාර යන එක. ඊට පස්සේ දුරමේක අපේ සිංහගල කියන මාර්ගය තමයි මෙතන තියෙන කිලෝමීටර්. ඒකට ගොඩක් සංචාරකයෝ යනවද? ඒක ගොඩාක් දුර පැය කිලෝමීටර් 11ක් තියෙන නිසා. පැය 10ක වගේ ගමනක්. ගිහිල්ලා එන්නද? ගිහිල්ලා එන්න පැය 10ක. එහෙමනම් අපි උදේම පටන් ගන්න ඕන. පටන් ගන්න උදේ 6ට අපි. ඔව්. දිවා ආහාරයත් පැකට් එකක් ගෙනියනවා නම් හොඳයි නේ. අල්ලෙන්යාය කියන එක දකින්නත් පුළුවන්. ඒක වෙනවා හැටලා යන ප්‍රධාන පාර. හරි. මේ හැම ට්‍රේල් එකකදීම අපිට ප්‍රාථමික නොඉඳුල් වැසි වනාන්තර සහ ද්විතීයික වනාන්තර කියනවා දෙකම දකින්න ලැබෙනවා නේ. රයිට්. ඔයාගේ නම මොකද්ද? අජිත්. හරි බොහොමත්ම ස්තුතියි අජිත්. මේ ගොඩක් අයගේ මේ හරියට මේ එන්ට්‍රන්ස් එකේ නම දන්නේ නැති ප්‍රශ්නය තියෙනවා. නැවතත් ඔබතුමා කියන්න අජිත් මේ ඒ නම දොරනැල්ල ප්‍රවේශය. රයිට්. බොහොම ස්තුතියි. මුල්ල ලංකගම පාරේ යන ගමන් මෙතන මේ දූවිලි ඇල්ල කියන තැන දූවිලි ඇල්ලත් එක්ක තියෙන හන්දිය තමයි පටන් ගන්නෙ සිංහරාජ ලංකගම පිවිසුමට යන්න. එතනදී අපිට තව කිලෝමීටර් 10ක් යන්න තියෙනවා. අපි ලංකගම පිවිසුමට එන ගමන් මේ පාලමෙන් එගොඩ වෙලා තමයි ලංකගම පිවිසුමට එන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවනේ බ්‍රාහ්මණැල්ල. මේ බ්‍රාහ්මණැල්ලේ මේ දොළ ගිහිල්ලා වැටෙනවා ගින්ගඟට තව මීටර 20කින් විතර. අපි බ්‍රාහ්මණැල්ල පිටිපස්සේ තියෙන්නේ. මේක තමයි පළවෙනි දිය ඇල්ල. මෙතනින් තව උඩට ගියාම දිය ඇලි 6ක් බලා ගන්න පුළුවන්. මේක තමයි ලංකගම ප්‍රවේශය සිංහරාජ වනාන්තරේ. අපි ඉන්නේ සිංහරාජ ලංකගම පිවිසුමේ. මේක දකුණු සීමාවේ කොළඹ ආසන්නයේ තියෙන පිවිසුම තමයි ලංකගම පිවිසුම. මේකට කොළඹ ඉඳලා යනවා නම් මතුගමට ඇවිල්ලා එතනින් පැලවත්තට ඇවිල්ලා පැලවත්තෙන් තිනියාවට ඇවිල්ලා තිනියාවෙන් හිනිදුම පාරේ ඇවිල්ලා ඔයගොල්ලන්ට කොස්මුල්ල ලංකගම කියන පාරෙන් එන්න පුළුවන්. ආවම මේ ලංකගම
තියෙන ප්‍රවේශයේ තියෙන විශේෂත්වය තමයි අපිට ලංකාගම ප්‍රවේශයෙන් ගියාම අපිට කිලෝමීටර් 2ක් 3ක් ඇතුළත දියඇලි 6ක් බලා ගන්න පුළුවන්. බ්‍රාහ්මණ ඇල්ල, තට්ටු ඇල්ල, එතකොට ඌරන් වැටුණු ඇල්ල, උග දෙක ඇල්ල. ඒ ඇලි ටික ඔක්කොම බලා ගන්නවා. ඒක තමයි තියෙන විශේෂත්වය මේ ලංකාගම ප්‍රවේශයේ. මම හිතන්නේ ඔයගොල්ලෝ කවුරු සිංහරාජ මේ රක්ෂිත වනාන්තරයට එනවා නම් ලංකාගම ප්‍රවේශය ඉතාම වැදගත්. ඒ කියන්නේ there is a huge biodiversity in this particular entrance. අපි ලංකාගම entrance එක ගාවට යන ගම. එතකොට මේ දකුණු මායමේ entrances වතුගල, ලංකාගම, පිටදෙනිය සහ කුරුළුඇල්ල කියලා entrances 4ක් තියෙනවා. අපි දැන් ඉන්නේ දකුණු සීමාවේ තියෙන කොළඹ පැත්තට තියෙන පළවෙනි entrance එක ලංකාගම. ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් අරගෙන අපි ලංකාගම ප්‍රවේශයෙන් දැන් ඇතුල් වෙනවා. ඒකේ විශේෂත්වය තමයි මම හිතන්නේ දියඇලි 6ක් විතර බලන්න පුළුවන්. අපි මේ පැත්තටද මේ? අපි එහෙමනම් මුලටම යන්නේ බ්‍රාහ්මණ ඇල්ල බලන්න නේද? ඔව් බ්‍රාහ්මණ ඇල්ල. තමයි බ්‍රාහ්මණ ඇල්ල පළවෙනි ඇල්ල ලංකාගම ප්‍රවේශයෙන් ඇතුල් වුණාම හම්බ වෙන්නේ. හරිම ලස්සනයි මොකද අද මේ දවස් දෙක තුනේ වැහැලා ඇල්ල ලස්සන වෙලා තියෙනවා. එවනම් මේකට ඇත්තටම මේ කාචියට නගන්න බෑ. ඕගොල්ලෝ ඇවිල්ලා මේක ඔයාගේ ඇස් දෙකින්ම බලා ගන්න. හැබැයි මේ පරිසරයට එනකොට ටොෆි කොලයක්වත් දාන්න එපා. කොළඹ ඉඳලා මේ පැලවත්ත හරහා නෙළුව පාරේ ඇවිල්ලා ආමි බ්‍රිජ් එකට ඉස්සෙල්ලා හැරිලා ඇතුළට එන්න කොස්මුල්ල ලංකාගම පාරේ. තට්ටු ඇල්ල. තට්ටු ඇල්ල බැලුවා. දැන් අපිට ගඟ පොඩ්ඩක් ක්‍රොස් දොල මේ දොල ක්‍රොස් කරලා යන්න ඕන. එහා පැත්තට දූවිලි ඇල්ල බලන්න. තට්ටු ඇල්ල බලන්න ඇවිල්ලා අපි දැන් යනවා දූවිලි ඇල්ලට. සෑහෙන ක්ලයිම්බ් එකක්. දූවිල්ල වගේ වැටෙනවා. මෙන් එලිවේෂන් එක 318යි අතන 293යි තිබුණේ. අපි එතකොට මීටර 25ක් නැගලා තියෙනවා. තට්ටු වැල්ලේ ඉඳලා දූවිලි ඇල්ලට. අපි 3 වෙනි වෝටර්ෆෝල් එක බලන්නේ. දූවිලි ඇල්ල. millions of years මේ වතුර ගිහිල්ලා මේවයි එක එක රටාම ඇවිල්ලා තියෙන්නේ. දූවිලි ඇල්ල. ස්වභාව සෞන්දර්ය විඳ ගන්න ඕගොල්ලොත් එන්න ලංකාගමට. මේ ප්‍රවේශයෙන් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ සිංහරාජයට ඇතුල් වෙන්න ඕන ප්‍රවේශයක්. අපි මේ ගල්ලොරු ඇල්ල බලන්න එන්න. Oh my god. ගල්ලොරු ඇල්ල. ගල්ලොරුව මේ ගල්ලොරුවක් වගේ තියෙන ගල්ලොරුව ඇල්ල.
අපිට එක තැනින්ම ඇලි දෙකක් බලා ගන්න පුළුවන්. පස්වෙනි එක තමයි මේ ඌරන් වැටුණු ඇල්. මේක ජනප්‍රවාදය එන්නේ කැලේ ඉන්න ඌරෝ රංචු පිටින් දුවගෙන කැලේ එහා පැත්තට යනකොට මෙතෙන්දි වැටෙනවා කියන එක තමයි ජනප්‍රවාදය. ඒගොල්ලෝ දැකපු දේවල් වලින් මේ ඉතිහාසයේ ඉඳලා ආපු කතාවක් තමයි ඒ ඌරන් වැටුණු ඇල්ල කියන නම වැටෙන්නේ මේකට. ඌරන් වැටුණු ඇල්ල. එතකොට අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ නුග දෙක ඇල්ල. අපේ 6 වෙනි ඇල්ල ලංකගම ප්‍රවේශයෙන් ඇතිල් වුණාම අපිට පළවෙනි කිලෝමීටර් 3ක් වගේ ඇතුළත බලන්න පුළුවන් මේ 6 වෙනි ඇල්ල තමයි නුග දෙක ඇල්ල. එතන ඇලි දෙකක් තියෙනව නේද එතන? ඒකද නුග දෙක ඇල්ල කියන්නේ. නුග දෙක ඇල්ල කියන්නේ අතනේ වතුර වැටෙන්නේ ගලකුසේ එනවා. ඔව්. ඔයගොල්ලන්ට පේනවද ඇලි දෙකක් තියෙනවා. ඒක නිසා තමයි නුග දෙක ඇල්ල කියන්නේ. ලංකගම ප්‍රවේශයට එන්න පළවෙනි නිවාඩුව හම්බුනහම ඇවිල්ලා මේ ඇලි ටික බලලා තව ප්‍රවේශයක් මේ ළඟම තියෙනවා කිලෝමීටර් 3-4ක් ඇතුළත අපි ඒක ගැන පස්සේ කතා කරමු. මේ දිය ඇලි ටික බලලා යන ලංකාවේ වැඩිම දිය ඇලි ඝනත්වයක් තියෙන ප්‍රදේශයක් තමයි ලංකගම ප්‍රවේශය සිංහරාජයට තියෙන. ඇතුළු වුණාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දිය ඇලි 6ක්. වජිර මේ අපේ මේ දිය ඇලි බලන්නේ නායට මොකද්ද ඔයාලට දෙන්න පුළුවන් පණිවිඩය? මේ පරිසරය මට කියන්නේ මේ සිංහරාජේ හරි ලස්සන වලාකක්. ඇවිල්ලා උඹට විඳින්න හැබැයි ප්ලාස්ටික් පොලිතින් වර්ග දාන්න නැතුව දැනට බොහොම පිරිසිදුයි. ඇත්තටම මම ගිය දිය ඇලි වලින් මේ දිය ඇලි ටික ඔක්කොම බොහොම පිරිසිදුව තියාගෙන ඉන්න ඔයගොල්ලන්ටත් තියෙන්නේ ඒ තත්ත්වය ආරක්ෂා කරගන්න තමයි. මේ මතු පරපුරට මේ දිය ධාරාව ඉතුරු කරලා තියනවා. මේක අපේ හදවත වගේ නේද? බලන්න. කොච්චර වාසනාවන්තද කියලා. දැන් ඉතින් රණ්ඩු නවත්තලා දිය ඇල්ල බලලා පල්ලෙහාට යමු. Nature secrets. So beautiful. දැන් අපි ඉන්නේ සිංහරාජ වතුගල එන්ට්‍රන්ස් එක. මේක ලංකගම එන්ට්‍රන්ස් එකේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර වගේ දුරින් තියෙන්නේ. අපිට මෙන්න මේ පාලම ගන්න ඕන එන්ට්‍රන්ස් එකට යන්න. අපි එහෙනම් යමු. අපි දැන් අද අපි ගියා ලංකගම එන්ට්‍රන්ස් එක. දැන් අපි යනවා වතුගල එන්ට්‍රන්ස් එකට. අපි වතුගල එන්ට්‍රන්ස් එකට ගිහිල්ලා ඊට පස්සේ අපි හිතාගෙන ඉන්නේ පිටදෙනිය එන්ට්‍රන්ස් එකටයි. ඊට පස්සේ කුරුලගල එන්ට්‍රන්ස් එකටයි. අපි කැකුණෑල්ලත් බලන්න යනවා. එතන වතුගල එන්ට්‍රන්ස් එකෙන් සාමාන්‍යයෙන් මීටර 350ක් විතර ගියාම 400ක් විතර ගියාම තමයි කැකුණෑල්ල තියෙන්නේ. සිංහරාජ ලෝක උරුමයක් වෙන මේක ටිකට් කවුන්ට් එක වතුගල එන්ට්‍රන්ස් එකේ. වතුගල එන්ට්‍රන්ස් එක ගාව අපි ඉන්නේ මේ ගින්ගල් ක්‍රොස් කරලා නැවතත් මේ පැත්තට ආවා. දැන් ඉන්නේ වතුගල එන්ට්‍රන්ස් එක ගාව. මේ වතුගල එන්ට්‍රන්ස් එකෙන් ඇතුලෙන් කිලෝමීටර් 1.5කින් අපිට පිටදෙනිය එන්ට්‍රන්ස් එකට යන්න ඕනේ.
අපි දැන් වතුගල එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙලා මීටර 500ක් විතර යනකොට කැකුණ ඇල්ල තියෙනවා. අපි ඒ කැකුණ ඇල්ල බලන්න ඕගොල්ලෝ එක්ක යනවා. අතට මම එන්ට්‍රන්ස් එක විතරයි කරන්නේ. නමුත් මේකත් මේ වෙලාවෙම පෙන්වන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට අපි ලංකාගම ගියා. ලංකාගම ඉඳලා කිලෝමීටර් 4ක් විතර වම් පැත්තට වෙන්න තමයි ගිංගඟ දිගේ එන්න ඕන වතුගල එන්ට්‍රන්ස් එකට. අපි මේ වතුගල එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙලා කැකුණ ඇල්ල බලන්න යන්නේ. කැකුණ ඇල්ලෙන් එන දියපාර තමයි මේ ඕගොල්ලන්ට පේන්නේ දොළ. ඒකත් ඇවිල්ලා ගිංගඟට තමයි පෝෂණය කරන්නේ. ආරම්භ දොලේ ගියා. පොඩි පාලමකුත් තියෙනවා අපි ඒකෙනුත් යමු. වතුගල එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වුණාම කැකුණ ඇල්ල තියෙනවා. කිලෝමීටර් 500කින් පතන් ඔය ඇල්ල තියෙනවා කිලෝමීටර් කමාරකින්. ඊට පස්සේ මල්මුර ඇල්ල තියෙනවා කිලෝමීටර් 2.5කින්. අපි අද යන්නේ කැකුණ ඇල්ල බලන්න විතරයි. It's more adventurous journey. You got to go along the Dola. ඒකන වතුගල එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ආවහම කිලෝමීටර් භාගයක් විතර මම හිතන්නේ මීටර් 600ක් විතර ආවහම තමයි කැකුණ ඇල්ල තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් මේවා ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න වෙනවා. කැමරාවට නගන්න බෑ. අමාරුයි. Such a beautiful place. එන්න හැබැයි කිසිම දෙයක් දාන්න බෑ. ප්ලාස්ටික් දාන්න නැතුව ඇවිල්ලා යන්න. වතුගල එන්ට්‍රන්ස් එකේ ඉඳලා අපි පිටදෙනිය එන්ට්‍රන්ස් එකට සිංහරාජ ඇතුලෙන් ගිංගඟ ඇතුලෙන් පැත්තෙන් මේ යනවා. මම හිතන්නේ කිලෝමීටර් 1.5ක් 2ක් විතර වගේ තියෙනවා. Such a beautiful route. This footpath from Vatugala. You can see the Ginganga river. පොර ගොංගල කන්දෙන් පටන් අරගෙන සිංහරාජ දකුණු සීමාව දිගටම ගිංගඟ යනවා 3 කාලක් විතර. ඊට පස්සේ එතනින් නැවතත් හිනිදුම උඩුගම පැත්තෙන් බද්දගමින් ගාල්ලෙන් මුදට වැටෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති හෙරිටේජ් ට්‍රේල් එක කරනකොට අපි ගොංගල කන්ද අයිනෙන්ම ගියා. එතකොට අපි ගිංගඟ උඩින් පැනලා ගියේ පාලමක් නැහැ. අවසානයේදී උඩදී මේ ගොංගල කන්දේ ඉඳලා මීටර් 200ක් විතර මෙහා. World Heritage site එක ඇතුලේ Forest Department එකේ බංගලෝස් ටිකක් තියෙනවා. මෙතන ආයිත් ගිංගඟ පාස් කරලා සස්පෙන්ෂන් බ්‍රිජ් එකකින් යන්න ඕන. මේක තියෙන්නේ පිටදෙනියයි වතුගලයි මේ එන්ට්‍රන්ස් දෙක අතරේ. ඔව්. No. මේ පිටදෙනිය ෆොරස්ට් එකේ ඉන්ස්ටිටියුට් එක තමයි එතන සෙන්ටර් එක තමයි. මේකට අපිට අනිත් පැත්තෙන් ඇත්තටම මේ ලංකාගම පාරිනුත් එන්න පුළුවන්. මේ වතුගලේ ඉඳලා පිටදෙනියට යනකොට ඒ අතරතුර තමයි මේ පාර තියෙන මේ වැල් පාලමත් එක්ක යන්න. නමුත් අද අපිට වෙලාව නැති නිසා අපි මේක යන්නේ නැහැ. අපි එන්ට්‍රන්සස් ටික කරන්න ආපු නිසා. ඉතින් මේ පිටදෙනිය එන්ට්‍රන්ස් එකට එන්නේ සිංහරාජේ. මේන තියෙන පොඩි වෝකින් පාත් එකක්. මේක වටේ ඇකමඩේෂන් එහෙම තියෙනවා මේ හරියේ. එතකොට අපි වතුගල ලංකාගම කුඩව and පිටදෙනිය. එතකොට අපි අතරකට ගිහිල්ලා තියෙනවා. සිංහරාජ World Heritage Site එකේ පිටදෙනිය entrance එක තමයි අපි දැන් ඇතුල් වෙන්නේ. මේක අපි යන third entrance එක. මේක දෙනියාය පැත්තෙන් තමයි ඇතුල් වෙන්න ඕන. සිංහරාජ ලෝකෝරුම වනාන්තරයේ රේන් ෆොරස්ට් එකේ පිටදෙනිය කියන්නේ තවත් ප්‍රවේශයක්. මේක ගිංගගත් එක්ක තියෙන දකුණු මායිමේ තියෙන තුන්වන ප්‍රවේශය. පළවෙනි ප්‍රවේශය ලංකාගම, ඊළඟට වතුගල, ඊළඟට පිටදෙනිය. ඇත්තටම වතුගලෙන් ඇතුල් වුණාම ඕනනම් පිටගලෙන් එළියට එන්නත් පුළුවන් පිටදෙනිය. නමුත් පිටදෙනියෙන් ඇතුල් වුණාම වතුගලට යනකම් යන්නත් පුළුවන්. එහෙමනම් අපි දැන්
entrances 1 2 3 4ක් ගිහිල්ලා තියෙනවා. වැද්දගල, පිටදෙනිය, ලංකගම, වතුගල. පිටදෙනිය එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙලා අපිට වතුගලට යන්න පුළුවන් කිලෝමීටර් 2ක් විතර වගේ අඩු ප්‍රමාණයක් තියෙන්නේ. අපි දැන් ඇත්තටම ආවෙත් ඒකේ දැන් අපි නැවතත් වතුගලට ගිහිල්ලා එතනින් එළියට යන්න තමයි සූදානම. මේ පාර මම හිතන්නේ මේ ගොඩාක් කල් ඉඳලා ගම්මෝ ආපු පාරක් දෙනියායේ ඉඳලා ලංකගමට පයින් ආපු පාර. ඒ කියන්නේ අවුරුදු 50ක් 60ක් 100ක් එච්චර කාලෙක ඉඳලා මේක ඇත්තටම Google Map එකෙත් බයිසිකල් රූට් එකක් හැටියට තියෙනවා. අපි දැන් entrances 1 2 3 4ක් ගිහිල්ලා තියෙනවා. වැද්දගල, පිටදෙනිය, ලංකගම, වතුගල. එහෙනම් අපි ඊටු එකක් කරලා හම්බෙමු. මෙතන තමයි විහාරහේන හන්දියේ ඉඳලා ඇවිල්ලා සිංහරාජ කුරුළුගල පිවිසුමට යන්න හැරෙන්න ඕන මෙතනින්. මේ විහාරහේන පැත්තේ ඉඳලා ආවහම මෙතනින් තමයි හැරෙන්න ඕන. මෙතෙන් කොස්ගුලන හන්දිය කියලා මෙතෙන්ට කියන්නේ. එනසල්වත්ත පාරේ තමයි යන්න වෙන්නේ. මේ ගිංගඟ තමයි මේ ගල් තලාව හරහා පහළට ගලාගෙන යන්නේ. මේකට බුරුස් ගල කියලා කියනවා. දිවයිනේ හැමතැනින්ම එනවා මේකේ නාලා මෙතන දිය ලිස්සා ගිහිල්ලා විනෝද වෙලා යන දවස ගත කරන්නේ. කොස්ගුලන හන්දියේ ඉඳලා එනසල්වත්ත පාරේ අන්සීල් රෝඩ් එක කිලෝමීටර් 5ක් ආවට පස්සේ තමයි සිංහරාජ කුරුළුගල එන්ට්‍රන්ස් එක තියෙන්නේ. සිංහරාජ දකුණු සීමාවේ අවසාන පිවිසුම. මේක තමයි සිංහරාජ වනාන්තරයේ හයස්ම එලිවේෂන් එක තියෙන පිවිසුම. ඒ වගේම වැඩිම කුරුල්ලන් ගානක් බලන්න පුළුවන්. මේකේ කුරුළු ගල කියන පිවිසුමේ තමයි අපි ඉන්නේ. ඒතර මෙතනට එනවනම් හැබැයි ඔයගලන්ට ගොඩක් වෙලාවට ඩ්‍රයිව් කරන්න බැරි වෙනවා ජපනිස් වාහනයක්. ඔයගොල්ලෝ විහාරහේන, ඒ කියන්නේ දෙනියායේ ඉඳලා විහාරහේනට ඇවිල්ලා විහාරහේනෙන් තවත් කිලෝමීටර් 5ක් විතර ඕෆ් රෝඩ් එකක් එන්න තියෙනවා. 300 මීටර්ස් විතර වගේ උඩට නගින්න වෙනවා. පොඩි කඩුතොළු තියෙන තාර දාපු නැති අන්සීල් රෝඩ් එක. ඒකට අපි එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙලා අපි මෙතන මූදු මට්ටමේ ඉඳලා මීටර 900ක් විතර වගේ ඇවිල්ලා තියෙන්නේ. සිංහරාජ ෆොරස්ට් රිසර්ව් එකේ උසම එලිවේෂන් එක තියෙන එන්ට්‍රන්ස් එක තමයි මෙතනින් පටන් ගන්නෙ කුරුළුගල එන්ට්‍රන්ස් එක. එතකොට අපි දැන් ඉන්නේ මීටර් 900ක් විතර. මම හරියටම කොච්චරද මීටර ගන්න කියලා කියන්නේ. අපි විහාරහේන හරහා තමයි මේ එන්ට්‍රන්ස් එකට එන්න ඕන. මේ එන්ට්‍රන්ස් එක තමයි දකුණු සීමාවේ තියෙන අවසාන එන්ට්‍රන්ස් එක. මෙතන ගොඩක් කුරුල්ලෝ බලන්න පුළුවන්. ඒ වගේම මෙතන හැබැයි මෙතන අවුරුදු ගානකට ඉස්සෙල්ලා අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා තිබිච්ච තේවත්තක් සහ ගම්මානයක් තියෙන නිසා ඒ අයට මේ එන්ට්‍රන්ස් එකෙන් යන්න පුළුවන්. කිලෝමීටර් 5ක් 6ක් විතර ගියාම තමයි ඒ ගම්මානේ තියෙන්නේ. එහෙමනම් ඕගොල්ලොත් කුරුළුගල එනවනම් හැබැයි විහාරහේනට ඇවිල්ලා විහාරහේන ඉඳලා ඇත්තටම ටිකක් අමාරු පාරක් තියෙන්නේ. ඒ පාරේ ඕගොල්ලෝ එන්න ඕන මේ එන්ට්‍රන්ස් එකෙන් කුරුළුගල පිවිසුමකට එන්න කිලෝමීටර් 5ක් විතර විහාරහේන ඉඳලා කඩතොළු වෙච්ච අධික වංගු සහිත බෑවුම් සහිත ඕෆ් රෝඩ් එකක එන්න තියෙනවා.
කැලේ ඇතුළට කිලෝමීටර් 1කමාරක් යනකොට සමන්ගල චෛත්‍ය හම්බ වෙනවා. එලිවේෂන් 1000 meters. ඊට පස්සේ කිලෝමීටර් 3ක් දුරින් හම්බ වෙනවා අපිට සිංහරාජ ඉකොලොජ් හොටෙල් එක. කිලෝමීටර් 4කින් අපිට හම්බ වෙනවා එස්ටේට් එකේ වැඩ කරන අයගේ ගෙවල් සහ ටෙලිකොම් බංගලෝ එක.